අද අපි ඇවිල්ලා ඉන්නේ ඩයිනමික් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ ගම්පොළ තියෙන වැනිලා ගොවිපළට. වැනිලා වගාවේ වැඩි විස්තර සහ වැනිලා වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ විස්තර දැනගන්න කෘෂිකාර්මික උපදේශක සුනිල් අමරදාස මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඩයිනමික් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ ප්‍රධාන භෝගයක් විදිහට මේ වැනිලා යොදාගන්න කී විශේෂත්වයක් තියෙනවා. දැනට ලෝක වෙළඳපොලේ විශේෂ ඉල්ලුමක් තියෙන මේ භෝගයේ කුළුබඩු ලෝවේ රජින ලෙස තමයි අපි හඳුන්වන්නේ මේකේ. ලෝකයේ සුවඳ අතින් ගත්තම දෙවෙනි තැන ගන්නේ වැනිලා. මේක රසකාරක ලෝවේ නැතුවම බැරි දෙයක් අපි සලකනවා. දැනට බලුවොත් එහෙම ප්‍රංශය, කැනඩාව, ඊළඟට ඇමරිකාව වගේ රටවල් වලට මේ වෙනකොට විශේෂ ඉල්ලුමක් තියෙනවා වැනිලා වල මේ ලෝක වෙළඳපොලේ තියෙන ඉල්ලුම අනුව. අපි සාමාන්‍යයෙන් ගත්තම දැනට ලෝක නිෂ්පාදනය වෙන සාමාන්‍ය 5යි ස්වභාවික වැනිලා. නමුත් අපිට පරාසයක් තියෙනවා 95ක පරාසයක් තියෙන ඉදිරියට මේ වැනිලා මේ ලෝක වෙළඳපොළ වලට එක්ස්පෝර්ට් කිරීම සඳහා. ඒකට දැනට අපි ලංකාවේ දැනට ගොඩක් පාමස්ලා ගොඩක් මේවා කරලා මේ පාමස්ලාගේ මේක ව්‍යාප්ත වෙලා මේකට නයි යොමු වෙලා ඉන්නවා. ඉදිරියට මේකේ වැනිලා වල තියෙන තාක්ෂණික කරුණු ටික යොදලා අස්වැන්න න්‍යාය සඳහා දැනට ලෝක නිෂ්පාදනය අතින් ගත්තොත් මැදගස්කරේ, ඉන්දියාව, උගන්ඩාව ඒ රටවල් තමයි දැනට තියෙන. ළඟදී ඉඳලා මම චීනෙත් සාමාන්‍ය මේකට යොමු වෙලා තියෙනවා. ඒ අතින් ගත්තම දැනට මේකේ නිෂ්පාදන අතින් ගත්තම නිෂ්පාදන ගොඩක් දැනට ලෝකේ බිහි වෙන යනවා. ඉතින් ඒ නිෂ්පාදන අගය එකතු කරලා අපි දාන නිෂ්පාදන ගොඩක් දෙනෙක් මිලදී ගැනීමට පෙළඹිලා තියෙනවා. ඒකත් ලොකු ඉල්ලුමක්. ඒ වගේ අපේ තියෙන පාරිසරික සාධක අනුව ශ්‍රී ලංකාවේ තියෙන සිලෝන් වැනිලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකේ තියෙන ගුණාත්මක භාගය වැඩි වෙනස නිසා. සුනිල් මහත්මයා මේ වැනිලා වගාව පිළිබඳ විස්තර ටිකක් අපිට දැනගන්න පුළුවන්ද? අපි වැනිලා වගාවේ ආරම්භය ගැන ගත්තොත් මදර්ලෑන්ඩ් එක වශයෙන් අපි ගන්නේ මෙක්සිකෝ රට. ඇමරිකාවේ පටන් ගන්න මේක 1816 වගේ තමයි මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. 1816 ආරම්භ වෙලා තියෙන මේක වාණිජ වගාවක් වශයෙන්. ඊට පස්සේ ටික කලක් යනකොට 1846 තමයි මේක වාණිජ වගාවක් වගේ පිටිතර වෙලා දැන් හැම රටවල් වලට මේක ආක්‍රමණය වෙලා ඉන්දියාවේ රටවලට එහෙම දැන් ගොඩක් මේක සමගයට ආසන්න රටවල් වල තමයි ගොඩක් මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි ගත්තොත් ඒකම මැදගස්කරේ, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ රටවල්. එතකොට අපේ රටවල් වලට සමගයට ආසන්න නිසා ශ්‍රී ලංකාවත් මේක දැනට ව්‍යාප්ත වෙගෙන යනවා මහ පරිමාණයක්. එකෙන් ආරම්භ වුණු වැනිලා වගාව දැනට ලෝකයේ වෙළඳපොලේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ ආටිෆිෂල් පාවිච්චි කරන නිසා. ඒකෙන් තියෙන රසකාරක ඇඟට හානි නිසා දැන් මේක මේ ස්වභාවික වැනිලා වලට ලෝක වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා දැන් මේ නිෂ්පාදනයේ මදි නිසා දැන් අපේ රටේ වුණා මුළු ලංකාවේ මේක අපි වගා කරත් ලෝක වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. නමුත් අපිට ඒක තාක්ෂණික කරුණු නිසා අපිට දැන් මේ කරගෙන යාමට අපහසුයි මේ සාමාන්‍ය පාමස්ලා වශයෙන්. ඒක නිසා තමයි අපි ඩයිනමික් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ වගේ මහා දවන්ත කම්පැනි මේවට යොමු වෙලා ඒකෙන් දෙන සම්පත්දායකත්වය නිසා දැන් මේක මහා පරිමාණයෙන් පටන්ගෙන අපි වෙළඳපොළ වගේ ඩුබායි ඒ වගේ රටවල් වලට ස්පර්ශ කිරීමට ඉදිරියට බලාපොරොත්තු වෙනවා. දැනට ලෝකයේ ආහාර නිෂ්පාදනයේදී ආටිෆිෂල් භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා වෛද්‍ය විද්‍යාවේ දැනට ඒක නිර්දේශ කරලා තියෙනවා මේක ශරීරයට කැන්සර් වගේ භයානක ලෙඩ වෙන නිසා අපි ඊළඟට දැනට ලෝකේ ගොඩක් නැඹුරු වෙලා තියෙනවා මේ වෙනකොට මේ ස්වභාවික වැනිලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා හැම රටකින්ම. ඒ වගේම මේ රටවල දැන් බලගත්තම ඇමරිකාව, ප්‍රංශය, කැනඩාව රටවල් වලට මේ ස්වභාවික වැනිලා වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම දැනට පවතින රටවල් වල නිෂ්පාදනය ගත්තොත් අපි නිෂ්පාදනයේ මැදගස්කරේ, ඉන්දියාව, උගන්ඩාව වගේ රටවල් වලට දැන් මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා. ඒ වගේම දැනට ශ්‍රී ලංකාවෙත් නිෂ්පාදනය අතින් ගත්තොත් එහෙම 0.02ක් වගේ වාර්ෂික නිෂ්පාදනයක්
කරගෙන නමුත් මේ වෙනකොට ලෝක නිෂ්පාදනය ගත්තම 105ක් වගේ ලෝකෙම නිෂ්පාදනය වෙන්නේ. තව අපිට 95ක 95ක වගේ පරාසයක් තියෙනවා මේ වෙළඳපොළ අපිට මේ වෙළඳ නිෂ්පාදනය කිරීමට. දැනට මේ ලෝකේ ඉල්ලුම නිසාම දැනට හැම රටක්ම දැන් මේකට ටිකක් උනන්දු වෙලා තියෙනවා. ඒ වගේ ශ්‍රී ලංකාව බොහොම හරි තත්ත්වයක් ශ්‍රී ලංකාවෙත් දැනට කොමන්ට් ටොන් 10000ක් වගේ ඉදිරියේදී අපනයන කිරීමට බලාපොරොත්තු වෙන දැනට මේ ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී අපිට ගුණාත්මක වෙලා ඉදිරියේදී යුරෝප රටවල් වලට එක්ස්පෝර්ට් කිරීමට අවකාශ ලැබෙනවා. මොකද අපි දැනට මේ ආරම්භ කරලා තියෙන ප්ලාන්ටේෂන් ගත්තම මහා පරිමාණයෙන් නෙට් හවුස් සහ ඊළඟ පොලි ටනල් ඊළඟට එලිමහානේ අපි මේක දැන් වගා කරන යනවා. ඒ වගේ දැන් මේ ඉල්ලුම පරිදි අපිට ඉදිරියේදී තව මේකෙන් අගය එකතු කරන නිෂ්පාදන ලෝකෙට බෙදා හැරීමටත් අපි වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා ඩයිනමික් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ ප්‍රධාන අලෙවි නිලධාරී චරිත ගමගේ මහත්මයා. චරිත මහත්මයා අපිට පැහැදිලි කරන්න ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් ඉන්ඩස්ට්‍රි එක ගැන. ප්ලාන්ටේෂන් ඉන්ඩස්ට්‍රි එක කිව්වහම මේක ලෝකයේ පුරා ගොඩ කාලයක් තිස්සේ තියෙන කන්සෙප්ට් එකක්. එතකොට ඊට අමතරව ගත්තාම ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් කියන පැත්තට ආවට පස්සේ ලෝකයේ බොහෝ ආයෝජකයින් මෑතකාලීනව මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් පැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ග්ලෝබල් කන්සෙප්ට් එකක්. එතකොට මේක අපි සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමවේදවලින් ඔබට ගිහිල්ලා බැලුවහම මේ ප්ලාන්ටේෂන් කියන ඉන්ඩස්ට්‍රි එකෙන් මහා පරිමාණ ලෙස වගා කටයුතු කරලා ආයතන විදියට එතකොට මහා පරිමාණ විදියට ආදායම උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඉතින් ඒ ක්ෂේත්‍රය ලංකාවට ඇවිල්ලා දැන් මං හිතන්නේ දශක දෙකකට ආසන්න කාලයක් මේ ප්ලාන්ටේෂන් ඉන්වෙස්ට්මන්ට් ඉන්ඩස්ට්‍රි එක තියෙනවා. දීර්ඝකාලීන විශාල ආදායම් ලබන්න පුළුවන් මහා පරිමාණ ලෙස ඉඩම් වල වගා කරලා මහා පරිමාණ ආදායම් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්.